channel. Hi, good morning. දැන් වෙලාව පාන්දර 5:20යි. මම දැන් යනවා පොඩි ගමනක්. අපි බලමු කොහෙද යන්නේ කියලා. ඒත් එක්කම අද මම ලෑස්තිලා ඉන්නවා ඩේ ව්ලොග් එකක් කරන්න. එතකොට ලෑස්තිලා වැඩට යනවා. ඊට පස්සේ ආයි බෝඩිමට එනවා. බෝඩිමට ඇවිල්ලා ඩිනර් අවුට් එකකට යන ලෑස්තිලා ඉන්නවා. ඒ තැන මාතර අලුතෙන් හදපු රෙස්ටෝරන්ට් එකක්. අපි බලමු ඒකේ කෑම කොහොමද? ඒ තැන කොහෙද කියලා ඔක්කොම විස්තර මම අද අරන් ඉන්න ලෑස්ති. ජිම් එකේ වැඩ ටික ඉවර කරලා මං එහෙම්මම ආය ආව බෝඩිමට. බෝඩිමට ගිහිල්ලා මට ටක් ගාලා ඉක්මනට පොඩි වෙලාවක් ඇතුළත ලෑස්ති වෙන්න ඕනේ. මම 8 වෙද්දී වැඩට යන්න ඕනේ. මොකද මට 8 වෙද්දී එහෙම්මම ආයේ ප්‍රැක්ටිකල් එකක් තියෙන නිසා. ඉතින් මං ටක් ගාලා ලෑස්ති වෙලා සාරියත් ඇඳගෙන ඉක්මනටම ආවා වැඩට. අද ප්‍රැක්ටිකල් තියෙන්නේ මොලිකියුලර් ලැබ් එකේ. ඉතින් මම කලින්ම ගිහිල්ලා ලැබ් එකේ අරේන්ජ්මන්ට්ස් ටික කරලා ළමයි එන්න කලින්. ඉතින් අද දවසේ හැම වැඩක්ම ඉවර කරලා මම මගේ යාළුවොත් එක්ක හිමම ඔෆ් වෙලා ආවා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න හවස් වෙලා ගියා අපේ ඩිනර් අවුට් එකට. මේ තමයි අලුත්ම අලුත් රෙස්ටෝරන්ට් එක S&S කොරියන් රෙස්ටෝරන්ට් එක. මෙයාලගේ කලින් බ්‍රාන්ච් එකක් තිබුණා මාතර. හැබැයි ඒක පොඩි රෙස්ටෝරන්ට් ඒරියා එකක්. දැන් මෙයාලා මේක ලොකුවටම අලුත් තැනක් කරගෙන යන්න පටන් ගත්තා. ඉතින් අපි අද ආවේ මේ අලුත් තැන අලුත් වයිබ් එක කොහොමද කියලා බලන්න. මේ S&S කොරියන් රෙස්ටෝරන්ට් ගැන කතා කළොත් එයාලගේ බ්‍රාන්චස් තියෙනවා රත්මලාන, ගාල්ල, දැන් මාතර. ඉතින් මෙයාලගේ කොරියන් ෆුඩ් අයිටම්ස් වගේම දැන් මෙහි ශ්‍රී ලංකන් ෆුඩ් අයිටම්ස් උත් යනවා rice and curry. අනිත් දේ තමයි 24 hours open. ඉතින් කෑම ගැන කතා කළොත් කෑම හැම අයිටම් එකක් වගේම රහයි. කොරියන් ෆුඩ් අයිටම්ස් ගත්තොත් ඒකත් ඒ ෆ්ලේවර් එකෙන්ම යනවා නියමයි. මෙතන තිබිච්ච ඊටත් වඩා හොඳම දේ තමයි මෙයාලගේ කස්ටමර් සර්විස් එක. ඔයාලත් මේ S&S කොරියන් රෙස්ටෝරන්ට් එකට ආවොත් අපි කියන්නේ ඇත්තද කියලා බලාගන්න පුළුවන්.
ඉතින් අදට අපේ vlog එක ඉවරයි. Thanks for watching. Bye.